රයිට්. ඕකේ. මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරලා බලමු කොහොමද ඔයා අපේ HRD සිස්ටම් එකේ පාවිච්චි කරලා සිස්ටම් එකට ප්‍රොඩක්ට් එකක් දාන්නේ කොහොමද කියන එක නැත්නම් ඇප්ලයි කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව. ඒතර මෙන්න මේකෙදී අර මම කලින් කිව්වා වගේ මේකේ අර ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි හෝම් මෙනු එක. ඊළඟට වාට යන්න තියෙන ඔප්ෂන් එක තමයි මෙන්න මේ අදර් මෙනු එක. ඔයාගේ හෝම් මෙනු එකේ තියෙන ඔයාගේ බිලින්ග්ස් වලට අවශ්‍ය දේවල් ටික විතරයි මෙන්න මේ හෝම් මෙනු එකේ තියෙන්නේ. අනිකුත් හැම දෙයක්ම වගේ තියෙන්නේ මෙන්න මේ අදර් කියන ඔප්ෂන් එක යටතේ. අර වගේ ආද ඔප්ෂන් එකට යන්න ඕන. ඔයා ආද ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයා ඊළඟට යන්න ඕන මෙන්න මේ ප්‍රොඩක්ට්ස් කියන ඔප්ෂන් එකට. රයිට්. ඕකේ. ඔයා ප්‍රොඩක්ට්ස් වලට ආවයින් පස්සේදී ඔයාට ආකාර කීපයකින්ම සිස්ටම් එකට ප්‍රොඩක්ට්ස් ඇප්ලයි කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කියමුකෝ වාට අලුතෙම ප්‍රොඩක්ට් එකක් දානවා නම් කොහොමද ඇප්ලයි කරගන්නේ? එහෙම නැත්නම් වාට 1 to 1 දාන්න අපහසුයි. එතකොට වාට දාන්න ඕන එක සැරේ ප්‍රොඩක්ට් ටික ඔක්කොම ඇප්ලයි කරන්න. හරි. වාට එතකොට වාට අපේ වෙනම ඔප්ෂන් එකක් අපි enable කරලා තියෙනවා. අපි කියමුකෝ ඇඳුම් කරන කෙනෙක් කියලා. එතකොට වාට label printing option එකක් අවශ්‍ය කරනවා. ඒකට අපි වෙනම options දීලා තියෙනවා. මෙන්න වගේ ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට මෙන්න මේ options නැත්නම් මේ features තියෙන add කරන දේවල් ඔයාට තෝරගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි නම් බලමු කොහොමද අලුතෙන්ම ප්‍රොඩක්ට් එකක් සිස්ටම් එකට දාගන්න කියන කාරණාව පිළිබඳව. එතෙන්දී ඔයා යන්න ඕන add new කියන add new product කියන option එකට තමයි ඔයා යන්න ඕන. add new product ගියන් පස්සේදී ඔයාට මෙන්න මේ වගේ මෙතනින් ඔයාගේ බාකෝඩ් එකක් තියෙනව නම් ඔයාගේ බාකෝඩ් එක එන්ටර් කරන්න පුළුවන්. ඔයාගේ බාකෝඩ් එකක් නැත්නම් සිස්ටම් එකෙන් බාකෝඩ් එකක් හදලා එයා ඔටෝමැටිකලි බාකෝඩ් එක ජෙනරේට් කරගන්නවා. මෙතනින් එන්ටර් කරන්න පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ නම. ඊළඟට මෙතනින් ඔයාට ඔයාගේ බ්‍රෑන්ඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාට මෙතන බ්‍රෑන්ඩ් එකක් නැත්නම් ඔයාට මෙන්න මෙතන බ්‍රෑන්ඩ්ස් කියන සෙක්ෂන් එකෙන් ඔයාගේ බ්‍රෑන්ඩ් එක එන්ටර් කරගන්න පුළුවන්. මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකට තව මොන හරි ඔයාට අමතර තොරතුරු තියෙනවා නම් ඔයාට මෙන්න මෙතෙන් ඒව එන්ටර් කරන්න පුළුවන්. ඊළඟට ස්ටොක් ඩේට් එක කියලා කියන්නේ ඔයාගේ ස්ටොක් නැත්නම් ලයිස්ට් කරපු දිනය. මෙතන නිව් ස්ටොක්. ඒ කියන්නේ ඔයාගේ කොච්චර ස්ටොක් එකක් සිස්ටම් එකට එකතු කරන්න ඕනද කියන කාරණාව තමයි මෙතෙන්දී අදහස් වෙන්නේ. ස්පේඩ්. මෙතන ස්පේඩ් එක ඔයා yes කියන එක ඔප්ෂන් එක දුන්නොත් එහෙම මෙන්න මේකට අදාළ සම්පූර්ණ amount එක. ඒ කියන්නේ cost price එක වැඩි කරනවා මෙන්න මේ ස්ටොක් ගානේ එන්න සම්පූර්ණ වියදම නැත්නම් ඒ සම්පූර්ණ amount එක expense එකක් විදියට එයා ඇඩ් කරගන්නවා. එතකොට එහෙම අවශ්‍ය නැත්නම් ඒ විදිහට ඇඩ් කරගන්න ඔයාට පුළුවන් ස්පේඩ් එක no එකේ තියන්න. ඩිෆෝල්ට් එන් no එකේ ඔයාට එහෙම ඇඩ් කරගන්න අවශ්‍යයි නම් ඔයාට yes කියලා දාලා ඒක ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාට ඔයාගේ ඉමේජ් එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකට දාලා ඉමේජ් එකක් මෙතන cost price එකට ඔයාට එන්ටර් කරන්න පුළුවන්. ඔයාගේ ඔය ප්‍රොඩක්ට් එක ඔයාට නිෂ්පාදනය කරන්න. එහෙම නැත්නම් ඔයාට මිලදී ගන්න ඔයාට යන වියදම amount එක ඔයාට මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සේල් ප්‍රයිස් එකේදී ඔයාට පුළුවන් මෙතෙන්ට එකතු කරන්න ඔයා එක කීයටද විකුණන්නේ කියන කාරණාව amount එකක් විදිහට. ඊළඟට තව විශේෂ දෙයක් තමයි මෙන්න මේ maximum discount amount. ඒතර අපේ සිස්ටම් එකේ තියෙන විශේෂම කාරණාවක් තමයි ඔයාට අපි කියමුකෝ එක එක කාලවලදී ඔයාගේ ඩිස්කවුන්ට් සමහරක් වෙලාවට චේන්ජ් කරන්න වෙනවනේ. හැබැයි ඔයා maximum discount එකට එන්ටර් කරලා තිබ්බොත් එහෙම ඔයාට කාලෙන් කාලට මේව චේන්ජ් කර කර යන්න අවශ්‍ය නැහැ. ඒතර ඔයාගේ ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරද්දී ඔයාට දෙන්න පුළුවන් උපරිමම ඩිස්කවුන්ට් amount එක ඔයාට මෙතනින් විලාස නැට් කරන්න පුළුවන්. ඊට පස්සේදී මෙතන ඩිස්කවුන්ට් percentage කියන්නේ ඔයාට percentage එකක් විදිහට ඩිස්කවුන්ට් එක දෙන්න ඕන. ඒක එතන අදහස් වෙන්නේ. සිංගල් ඩිස්කවුන්ට් amount එකක් කියලා කියන්නේ ඔයා ප්‍රොඩක්ට් එකක් විකුණද්දී ඔයාට අපි කියමුකෝ ඔයාගේ හැම කස්ටමර් කෙනෙකුටම ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට ඔයාගේ අයිටම් එකේ මිල ගහලා තියෙන රුපියල් 100යි. හැබැයි ඔයා මේක හැම කස්ටමර් කෙනෙකුටම දෙන්නේ රුපියල් 80කට. ඒතර අර එයාට රුපියල් 20ක ඩිස්කවුන්ට් එකක් එනවනේ. අන්න ඒ රුපියල් දෙන හැම කස්ටමර් කෙනෙකුට දෙන රුපියල් 20 ඔයාට මෙන්න මෙතනින් එන්ටර් කරන්න පුළුවන්. හැබැයි ඔයාට අවශ්‍ය නැත්නම් ඔයා සේල් එකක් දානකොට මේක චේන්ජ් කරගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා. low stock quantity කියලා කියන්නේ ඔයාගේ සිස්ටම් එකෙන් ඔයාට කොච්චර ස්ටොක් එක මොන ගානට අඩු වුණාමද සිස්ටම් එකෙන් ඇලර්ට් කරන්න ඕන කියන කාරණාව. need print. ඒ කියන්නේ දැන් ඔයා මේකට print ප්‍රොඩක්ට් එක කට් කරන් පස්සේදී ඔයාට අවශ්‍යයි නම් මේකේ ලේබල් print එකක් නැත්නම් barcode print එකක් කරගන්න ඔයාට මෙන්න මේ need print කියන option එක yes කියලා ඔයාට දෙන්න පුළුවන්. expire date. ඔයාගේ ප්‍රොඩක්ට් එකට expire date එකක් තියෙනම් ඔයාට මේක එතනින් එන්ටර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ප්‍රොඩක්ට් එකට warranty මොන හරි period එකක් තියෙනවා
කොච්චර මාස ගන්නක් එකට තියෙනවද කියලා ඔයාට මෙතනින් දාන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයා මෙතන දාන්න ඕන වොරන්ටි පීරියඩ් එක මාස වලින් කොච්චරක්ද කියලා. ඊට පස්සේ මෙතනින් ඔයාට මොනවා සප්ලයර්ස්ලා ඉන්නවා නම් ඔයාගේ සප්ලයර්ස්ලා ඔයාට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට කැටගරි. ඒ කියන්නේ ඔයාට මේ ප්‍රොඩක්ට් එක ඇඩ් කරද්දී ඔයාට කැටගරිස් විදිහට මේ ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්න ඕන නම් ඔයාට මෙන්න මෙතනින් ඔයාගේ කැටගරි එක සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතනින් ඔයාගේ සබ් කැටගරි එක සිලෙක්ට් කරන්න පුළුවන්. අපි කියමුකෝ ඔයා කරන්නේ මොබයිල් ෆෝන් ෂොප් එකක් කියලා. එතකන්දී ඔයාට ෆෝන් එකක් දානකොට එමි නම්බර්ස් ඇඩ් කරන්න තියෙනවා. අන්න එමි නම්බර්ස් ඔයාට මෙන්න මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදිහට. වෙන වෙනම ඇඩ් කරගන්න ඔයාට තව එමි නම්බර්ස් ඇඩ් කරගන්න ඕන නම් මෙන්න මේක ප්ලස් බටන් එක ක්ලික් කරන්න හරි. ඔයාට ඒක රිමූව් කරගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ඩිලීට් බටන් එක ක්ලික් කරලා. ඔයාගේ තමයි යන්නේ. ඒතර මෙන්න මේකේ තියෙන මේ වැටිච්ච ෆීල්ස් නැත්තම් මේ බොක්සස් ඔයාගේ ෂොප් එකේ ටයිප් එක අනුව අඩු වැඩි වශයෙන් වැටෙන්න පුළුවන්. එතකොට ෆෝන් ෂොප් එකකට විතරයි මේ එමි නම්බර්ස් කියන එක වැටෙන්නේ. අනිත් අයට සාමාන්‍ය විදිහට සිස්ටම් එකේ අනිත් දේවල් ටික තමයි තියෙන්නේ. මොන විදිහට තමයි ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්නේ? add new product කියන ඔප්ෂන් එක හරහා. ඉතින් අපි බලමු කොහොමද එක්සෙල් එකක් පාවිච්චි කරලා වාගේ ප්‍රොඩක්ට් එක ඇඩ් කරන්නේ කොහොමද කියලා. එතකොට ඔයා යන්න ඕන මෙන්න මේ අප්ලෝඩ් එක්සෙල් කියන කොටසට. අප්ලෝඩ් එක්සෙල් කියන එකට ගිහිල්ලා මෙතනින් ඉස්සෙල්ලාම ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් සාම්පල් ෆයිල් කියන එක. අට මේක ඕපන් කරගන්න පුළුවන්. එතකොට ඔයාට මෙන්න මෙතනින් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් ටික ඇඩ් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ නම එන්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් බාකෝඩ් එක එන්ටර් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක, බ්‍රෑන්ඩ් එක, ස්ටොක් කරපු ඩේට් එක, කොස්ට් ප්‍රයිස් එක, සේල් ප්‍රයිස් එක. මෙන්න මේ වගේ මේ ඩේටා ටික යටතේ ඔයාගේ අවශ්‍ය කරන ඩේටා ටික ඔයාට එන්ටර් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔයා මතක තබා ගත යුතුයි මෙන්න මේ තියෙන ෆීල්ඩ්ස් මොකුත් අයින් කිරීමෙන් වැළකී ඉන්න. එතකොට ඔයාගේ දාන ප්‍රොඩක්ට්ස් ටික හරියාකාරව නිසියාකාරව සිස්ටම් එකට ඇතුළත් වෙන්නේ නැහැ. right. එතකොට අපි බලමු ඔයා කොහොමද අපි කියමුකෝ ඔයාගේ තියෙන ඇඳුම් ෂොප් එකක් කියලා. එතකොට ඔයාට අවශ්‍ය වෙනවා ප්‍රොඩක්ට් එකක් දැම්මම පස්සේදී ඔයාගේ ඒකට අදාළ ඔයාගේ ස්ටොක් එකට අදාළ ලේබල් print එකක් නැත්නම් බාකෝඩ් print එකක් කරගන්න. ඉතින් ඔයාට මේකට බොහොම ලේසි ක්‍රමවේදයක් තමයි අපේ සිස්ටම් එක ඇතුලේ තියෙන්නේ. ඔයාට ප්‍රොඩක්ට් සෙට් එකක් ඇඩ් කරන ගමන් මේකේ ලේබල් printing option එකටත් යන්න පුළුවන්. එතකොට ඔයා යන්න අවශ්‍යයි මෙන්න මේ add quick product කියන option එක. එකට ගිහිල්ලා අර වගේම ඔයාගේ item එකේ නම දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි test 1 test 21 කියලා දාමුකෝ. ඊට පස්සේ මෙතනින් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා දාන්න පුළුවන්. මෙතනින් බාකෝඩ් එක ඔයාට අවශ්‍ය නම් දාන්න පුළුවන්. නැත්නම් empty තියන්න පුළුවන්. ඔයාගේ කොච්චර ස්ටොක් එකක් තියෙනවද කියලා දාන්න පුළුවන්. මෙතන 3ක් වගේ 5ක් වගේ දෙමු. ඊට කොස්ට් ප්‍රයිස් එක කීයද කියලා ඔයාට එන්ටර් කරන්න තියෙන්නේ. සේල් ප්‍රයිස් එක අර වගේ ඔයාට දෙන්න පුළුවන් මැක්සිමම් ගාණක් තියෙනවා මේක එන්ටර් කරන්න පුළුවන්. හැම අයිටම් එකකටම ඩිස්කවුන්ට් එකක් එනවනම් මේක එතනින් ඇඩ් කරන්න තියෙන්නේ. මෙතනින් ඔයාට අවශ්‍ය කැටගරි එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟ මේකට අවශ්‍ය ගෙවීම කරාද yes ද no ද කියන එක මෙතනින් ඔයාට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. දාලා සබ්මිට් කරන්න තියෙන්නේ. සබ්මිට් කරාන් පස්සේදී ඔයාට මේකට දාලා බාකෝඩ්ස් ටික ඔයාට එන්ටර් කරගන්න පුළුවන්. print option එක හරහා ඔයාට ඒ බාකෝඩ් ටික print කර ගැනීමේ පහසුකම් පවා ඔයාට මෙතන තියෙනවා. right. ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ ප්‍රොඩක්ට්ස් ඇඩ් කරන ඔප්ෂන්ස් ටික enable වෙන්නේ. එතකොට ඔයාට ප්‍රොඩක්ට්ස් කියන ඔප්ෂන් එක හරහා ගිහිල්ලා පුළුවන් ඔයා ඇඩ් කරගත්ත ප්‍රොඩක්ට්ස් ටික ඔයාට view කරගන්න. එතකොට මෙතනින් hack වගේ icon එක ක්ලික් කරලා ඔයාට ඒක view කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් edit options වලට ගිහිල්ලා ඔයාට මේකේ අමතර මොනවා හරි data change කරගන්න ඕන නම් ඒ data ඔයාට change කරගන්නලා update කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මේ data අයින් කරන්න ඕන නම් සම්පූර්ණ මෙතන delete option එක හරහා ඒ data remove කරගන්න පුළුවන්. හැකියාව ඔයාට තියෙනවා. ඔය විදිහට තමයි ප්‍රොඩක්ට් සෙක්ෂන් එක යන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු ඔයාට අපේ Asia LD සිස්ටම් එකත් එක්ක තව මොනවද ඔයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් සිස්ටම් ෆීචර්ස් කියලා.